මොකද බං ඔබ මෙතන ඉඳුල්ලා තින්නේ? මං ඉතින් හැම එකම කරනවනේ සර්. මම ඔබ රිසෙප්ෂන් එකේ හෙව්වා. අර කොට මෑන් කිව්වා ඔබ මේ පැත්තේ ඉන්නවා කියලා. මේ දවස් ටිකේ මැනේජර් මහත්තයා කිව්වා මට මේ පැත්ත බලන්න කියලා. හොඳයි හොඳයි. ඔබ රිසෙප්ෂන් එකේ ඉන්නවට වඩා මෙතන ඉන්න එක හොඳයි. නැත්නම් ඉතින් මට වගේම අනිත් උන්ටත් කෙලවෙනවනේ. සර් ලයිසන් එක තාම හම්බුනේ නැද්ද? උඹෙන් ඒක අහන්න තමයි මං අද ආවේ. නෑ සර්. ඒ සර් මේ පැත්ත පලාතේ ආවේනේ. මිනිහත් හරි මිනිහෙක් තමයි. ඉච්චර දවසක් ගිහිල්ලා ලයිසන් එක නොදකින්න විදියක් නැහැ. ඒක නිසා මාත් කල්පනා කරේ. ඇත්තද? උඹත් ඒකද කල්පනා කරේ? මොකද්ද සර් දැන් කරන්නේ? මොනවා කරන්නද බං? උඹලගේ තාත්තට පින් දීති මං හොරට පදිනවා. ඇයි සර් අපේ තාත්තට පින් දෙන්නේ? පීත ගන්න සරමක් පාවිච්චි නොකලට. මොනවා පිට ගන්නද සරමක්? මල්ලේ. මොකද මං බය වෙලා? බය වුණා නෙමෙයි සර් පුදුම වුණා. ලයිසන් එක ලැබුණ නැද්ද? කොහෙ ලැබෙන්නද බං? අර මිනිහා තාම ආවේ නැද්ද? නෑනේ සර්. උඹලට කතා කරවන්නේ නැහැ. නෑනේ සර්. මට මේ මොනසේ හොයාගන්න ඕන බං. දැන් හොයලා තේරුමක් නෑ නේද සර්? ලයිසන් එක හදාගත්තා නම් හරිනේ සර්. ලයිසන් එක නම් මම හදාගත්තා. එහෙනම් මොකටද සර් එයාව හොයන්නේ? වෙන වැඩකට. වෙන වැඩකට මොකද්ද? උඹට එකෙන් වැඩක් නැහැ. ඔබ මට මේ මනුස්සයා නම්බරයක් හොයලා දියන්කෝ. සර් මට ඒ සර්ගේ මූණ කටපාඩම්. මං ආයෙ આવොත් නම්බරේ ඉල්ලලා තියාගන්නම්. සර් මට මොකද්ද වැඩේ කියලා කිව්වොත් මට පුළුවන් සර්ට උදව් කරන්න. උඹ කරපු උදව් හොඳටම ඇති.